බයි. ඔයාට තෑගි අරන් එන්නම් ගිහින්. ඉතින් ගේන්න තමයි යන්නේ. ඔයාව තියලා යන්නේ ඒකයි. බයි. හිනාන්. මෙයාට හරි අමාරු hina වෙන්න. ඔය බලෙන් තමයි hina ගස්සන්නේ. හෙලෝ. අද vlog එකෙන් ඇත්තටම අරගෙන එන්නේ solo date and birthday shopping කිව්වත් හරි. next weekend ෂොහෙන්ගේ birthday එක. ඉතින් මම හිතුවා ගිහිල්ලා එයාගේ gifts ටික අරගෙන එන්න. මම පොඩි දේවල් ටිකක් online order කරා but අන්තිම ටික අද ගන්න යනවා. ඉතින් මේ vlog එක දාන්න වෙන යාගේ birthday එකෙන් පස්සේ තමයි නැත්නම් එයා දැනගන්න ඕනේ මම මොනවද යට ගත්තේ කියලා. ඉතින් මම ඉස්සලාම $2 shop එකට decorations වලට මොන හරි චුටි දෙයක් තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ මම යනවා මගේ nails කරගන්න. nails කරගෙන mall එකට තමයි යන්නේ directly. ගිහිල්ලා බලනවා මොනවද ගන්න තියෙන්නේ කියලා. ෂොහෙන්ගේ බර්ත්ඩේ එක ඇත්තටම වැටෙන්නේ පබ්ලික් හොලිඩේ එකේ. ඉතින් එයා ගෙදර ඉන්නකොට මට ආව සර්ප්‍රයිස් කරන්න බෑනේ. ඉතින් මම හිතුවා ඊට කලින් දවසේ උදේ එයා වැඩට ගියාම චූටියට සර්ප්‍රයිස් කරන්න. ඉතින් ඒකේ තීම් එක මම ප්ලෑන් කරන් ඉන්නේ black and white. ඉතින් මම ඉස්සලාම ගිහින් ගත්තේ black and white balloons ඒකට. ඊට පස්සේ මම ගියා මගේ nail appointment එකට. ඕගොල්ලන්ටත් කියන්න මට වගේද කියලා. මෙතෙන්ට ගියාම හිතා ගන්න බෑනේ මොන කලයකද දාන්නේ කියලා. මට ජීවිතේ තියෙන ගන්න අමාරුම ඩිසිෂන් එක තමයි මම අද දාන nails වල කලය එක මොකක්ද කියලා. ඕගොල්ලන්ටත් එහෙම හිතෙනවනම් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ වැඩේ ඉවර වුණාට පස්සේ මං කෙලින්ම ගියේ සිල්වියා පාක් මෝල් එකට. ගිහිල්ලා මං ගියේ මෙන්න මේ ප්‍රොඩක්ට් එක ගන්න ඉස්සෙල්ලාම Medicube එකේ kojic acid tone එක. shopping කරන්න ගියේ වෙන කාටවත් ඒ වුණාට ගත්තේ වෙන කාටවත් මාත් ඉතින් මේ tops දෙක ගත්තා. මොකද 50% off දාලා තිබ්බා. ඉතින් මේ වගේ වෙලාවට sale දාලා තියෙද්දි ඉතින් මම අනිවාර්යයෙන්ම ගන්නවා why not කියලා. ඊට පස්සේ මෙන්න මේ shirts දෙක ගන්න තමයි ගියේ. මේ blue එකයි black එකයි. මොකද කලින් පාර ඇවිල්ලා එයා මේ දෙකම try කරලා ගියා. ඉතින් මට හිතුණා මම මේ දෙක අරන් දෙනවා කියලා. ඊට පස්සේ මම තව gift එකක් ගත්තා අර කත්මණ්ඩු එකේ. මට ඒක රෙකෝඩ් කරගන්න බැරි වුණා. උදේට කාලා හිටියෙත් නැති හින්දා මට මාන විදියට බඩගිනි වුණා දවල් වෙද්දි. ඉතින් මං හිතුවා ගෙදර යන්න කලින් කාලා යනවා කියලා. ඉතින් මේ රෙස්ටොරන්ට් එක තියෙන සිල්වියා පාක් එක ඇතුළේමයි මාස්ටර් කොන් කියලා. මං කලිනුත් මෙතනින් කාලා තිනවා. මේකේ කෑම ඇත්තටම රහයි. ඉතින් මම මේ මොක්ටේල් එකක් ඕඩර් කරා. මේකේ නම මැංගෝ නට්. ඊට පස්සේ ඕඩර් කරා නිකම් fried chicken එකකුයි නිකන් rice dish එකක්. මට ඒකේ නම මතක නැහැ දැන්. but it was really nice. මේ වෙනකොට නම් මට සෑහෙන මහන්සි. මොකද දවසම එළියේ ඉඳලා ඉතින් ඒක තමයි ඔය කාගෙන යන්නේ. උදේ ඉඳලා බඩගින්න හිටපු හින්දා. අනිත් එක මම මේ කාලෙකින් තමයි ඔහොම එළියට ගිහිල්ලා රෙස්ටොරන්ට් එක තනියම කෑවේ. අවුරුදු 2කට විතර පස්සේ වගේ. ඉස්සර නම් නිතරම වගේ යනවා මං. ඉතින් අද චුටක් විතර මට awkward වගේ නිකන් කාලෙකට පස්සේ හින්දාත් වෙන්න ඇති. අනිත් එක මට ගොඩාක් රෙකෝඩ් කරන්න උමනාවක් තිබ්බත් එතන රෙකෝඩ් කරන්න බෑ. හිට මෙහෙට කට්ටිය යනවා බලන් ඉන්නවා. ඉතින් මට චුටක් විතර ලැජ්ජයි. but කාලෙකට පස්සේ වුණත් ඉතින් මම මේ මොමන්ට් එක fully enjoy කරා. shopping ඉවරයි. මාර වහන්සි 2:00 වෙලාව උදේ 10 මට ගෙදරින් ගිය පාර මට හොඳටම බඩගිනි ඉවස ගන්න බැරි තැනට මම කෑවේ. මම ෂොහෙන්ටත් පැත්තායි එකක් ගත්තා එතනින්. මට දුක හිතුණා කනකොට. ඉතින් මම යාටත් දැන් රැට කන්න කෑමක් අරගෙන යනවා. මේ එකම ප්‍රශ්නේ තියෙන්නේ යා දැන් ගෙදර ඉන්නවා යනකොට. මගේ ගිෆ්ට්ස් ටික ඇත්තටම මම ගෙනිච්ච බෑග් එකේ හංග ගන්න බෑ. දැන් මම දන්නේ ඒව ඇතුළට ගෙනියන්න කොහොමද කියලා. යාත් තව ටිකකින් එළියට යනවා කියලා කිව්වා යාළුවෙක් එක්ක. මම යනකොට යා ගිහිල්ලා තිබ්බොත් හොඳයි. මොකද මට ගිෆ්ට්ස් ටික ඇතුළට ගෙනියන්න පුළුවන්. මට එක දෙයක් ගන්න බැරි වුණා. ඒ මගේ ලිප්ස්ටික් එක. එතන තිබ්බේ නැහැ. ඒක මට ගන්න පුළුවන් ගෙවල් ළඟ තියෙන chemist warehouse එකෙන් but I'm so tired. ඉතින් මං හිතනවා මෙතනින් vlog එක නවත්තුවොත් හොඳයි කියලා. ඉතින් ඔහොම තමයි අද මගේ solo date / birthday shopping වීඩියෝ එක උනේ. ඉතින් මං හිතනවා ඕගොල්ලෝ මේ වීඩියෝ එක
එන්ජොයි කරන්න ඇති කියලා. මගේ වීඩියෝස් බලන්න කැමති නම් මතක් කළ මගේ channel එක subscribe කරන්න. පුළුවන් විදියට වීඩියෝස් අරන් හිතාගෙන ඉන්න. මේ වින්ටර් එකේ හරි අමාරුයි වින්ටර් මේ වීඩියෝස් ගේන්න. මොකද එළියට යවෙන්නේ නැහනේ. හරිම මේ අඳුරුයි. එතකොට ඉතින් මට යන්න හිතෙන්නෙත් නැහැම කොහෙවත් අපි යවෙන්නෙත් නැහැ. ඊඳ මම පුළුවන් තරම් පොඩි වීඩියෝස් මොන හරි ඔයගලන්ට ගේන්න try කරනවා. but summer එකේ definitely I will have more content. ඉතින් thank you so much වෙනද වගේ මගේ මේ වීඩියෝ එක බලලා මට support කරාට. ඉතින් ආයෙත් ඉක්මනට වීඩියෝ එකක් අරන් එක ගිහලා එන්න. bye